හරිනේ. ඊට පස්සේ මෙන්න බයිට් රේට් එකක් ගන්න විදිය පළවෙනි මොඩල් එක. ඒතකොට ඔන්න පළවෙනි මොඩල් එක ඉවරයි. තේරුණාද? පළවෙනි මොඩල් එකේ එන්ට්‍රි එක ගන්න හැටි තේරුණාද? ඒක තේරුණා නම් අපි ඊළඟ මේ පාර්ට් එකට යමු. ඒ කියන්නේ සෙකන්ඩ් එන්ට්‍රි මොඩල් එකට යමු. මේක සරල එන්ට්‍රි මොඩල් එක තේරුණා. එළගිරි. හරි. දැන් අපි ඕක ඩිලීට් කරලා දාමු. හරි. ඊට පස්සේ දැන් මෙතන SL එක ගියානේ. එතනින්ම අපිට කතා කරන්න පුළුවන් SL කඩන පැත්තට ගන්න දෙවෙනි සිස්ටම් එක. දැන් අපි කතා කරන්නේ දෙවෙනි එක. දෙවෙනි එකේදී මෙතන මම කියනවානේ SL කඩන පැත්තට පිප් 50 100 දෙකක් ගන්න පුළුවන් කියලා. ඔය 50 ගන්න 50 100 දෙකක් ගන්න වැඩේ මෙහෙමයි කරන්නේ. මේ තියෙන්නේ දෙකක් අරන් එකක් 50න් එකක් 100 මේ 80න් ගලවන්න කියලානේ තියෙන්නේ. මේකේ 100 80 දෙකම දුවන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් 50යි 80යි තමයි. ඔය 100ට 100ම මම රෙකමන්ඩ් කරන්නේ මචං 50. මම ඒක එදා ලයිව් එකේදීත් කිව්වා 50. ඊට පස්සේ 80. 80ට යනවා නම් 50 වැදුනට පස්සේ අනිවාර්යයෙන්ම ඔයා බ්‍රේක් ඉවන් කරන්නම ඕන. තේරුණාද? අනිවාර්යයෙන්ම බ්‍රේක් ඉවන් කරන්නම ඕනේ. ඒ මොකද දන්නවද? අපි 50යිනේ අපේ සෙටප් එකේ ටාගට් එක. අපි අර 30 දීලා තියෙන්නේ මචං normal additional bonus එකක් හැටියට තමයි ඒ 30 වැඩිපුර තියලා තියෙන්නේ. 30 කැලලත් අවිතර කරලා තියෙන්නේ. එතකොට ඒ 30 යනවද නැද්ද කියන එක මේ 50 වගේ 100ට 100ක් ෂුවර් නෑ. තේරුම් ගන්න. මම නම් කියන්නේ වැඩි ග්‍රේඩි වෙන්නේ නැතුව මේ 80 ගන්න යන්න නැතුව 50න් අයින් වෙන්න කියලා. 80 ගන්න ටිකක් ලොකු account එක handle කරන කෙනෙක් නම් මේ වැඩේ අනිවාර්යෙන් කරනවා මචං. entry දෙකට කල්ලා ගහලා අනිවාර්යෙන්ම මේ TP දෙකකින් ගන්නවා. 50 එකක් දානවා 80ට එකක් දානවා. ඒකේ 50 TP හිට වුණ ගමන් 81 බ්‍රේක් කරන කරනවා. ඔය වැඩේ කරනවා. හරිද? ඔන්න ඔය විදියට තමයි ඒක ගන්නව නම් ගන්නවා. normal ලේසිම 100 account handle කරන අය නම් PIP 50න් අයින් වෙන එක තමයි හොඳම. නැත්තම් වෙන අය නම් ලොට් එක දෙකට කරලා PIP 80ට යන්නේ අර විදියට තමයි. 50 හිට වෙච්ච ගමන් අනිවාර්යෙන් බ්‍රේක් ඉවන් කරන්න ඕනේ. මොකද දන්නවද මේ එතනින් එහාට ඒ පිප්ස් 30 ඇඩිෂනල් එකක් නිසා ඒක විශ්වාස කරන්න බෑ. ආයෙ ඇවිල්ලා ලොස්ට් එකක් ගියොත් මේ 50ට ඒ 50 නිකම් බ්‍රේක් ඉවන් වෙලා යනවා. විතරයි ප්‍රොෆිට් එකක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ඔයාලා හරියට බලලා කැමති විදිහකින් ඒ වැඩේ කරගන්න. කොහොම කරත් ඔයාලා පිප් කීයකින් 50 80 අතර කීයකින් TP දැම්මත් අනිවාර්යෙන්ම 50 තමයි ටාගට් ලෙවල් එක කියලා හොඳට මතක තියාගන්න. හරිනේ? එතකොට මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. දැන් මෙතන SL එකක් ගියා අපේ. මෙතන මේ කැනල් එකටනේ අපි බයි කරේ. හැබැයි මේ කැනල් එක සෙල් කරලා දැම්මා මෙන්න මෙතනින්. එතකොට අපි මෙන්න මේ කැනල් එකට සෙල් කරනවා මචං මේ කැනල් එක රිස්ක් කරලා. එතකොට මේ බලන්න 52 48 47 නේ. 48 මෙතන පිප් 40යි. නෑ මචං මෙන්න මේ කැනල් එක බ්‍රේක් වෙනකන් ඉන්න හරියට. බ්‍රේක් වෙලා තියෙනවා එතන. අපිට බයි එක පෙන්වන්නේ මේ කැනල් එකෙන්නේ. මේ කැනල් එකෙන් බයි එක පෙන්වන්නේ. එතකොට මේ කැනල් එක බොඩි එකකින් ක්ලෝස් වෙනකන් ඉන්න බෑ කොහොමද? ඒතර බොඩි එකකින් මෙන්න මෙතනදී යන්තම් ක්ලෝස් වෙලා තියෙනවා. එතකොට අපි මෙන්න මේ කැනල් එකට තමයි එන්ට්‍රි එක ගහන්නේ. මේ කැනල් එක ඉවර වීගෙන යනකොට තමයි එන්ට්‍රි එක ගහන්නේ. එතකොට මේ මෙතනින් මෙන්න මේ විදිහට සෙල් පොසිෂන් එකක් වැටෙන්න ඕනේ දෙවෙනි ක්‍රමයේ හරහා. අපේ දෙවෙනි ක්‍රමයේ හරහා තමයි මේ රේඩ් එක දැන් වැටෙන්නේ. එතකොට ඔන්න ඔය කැනල් එක තමයි අපි ස්ටොප් ලොස් එකට රිස්ක් කරන්නේ. රිස්ක් කරලා මෙතන ඉඳන් පිප් 50ක් හදලා බලනවා කීයක් තියෙන කොතෙන්ටද එන්න ඕනේ කියලා. එතකොට 52 57ට එන්න ඕනේ මචං. හරිනේ? පිප් 50 එන්න නම් 57ට මේ 47ට එන්න ඕනේ. සෝරි 52 ඉඳන් 47ට එන්න ඕනේ. පොඩි ටිප් එකක් දෙන්න. මම කිව්වද කියලා මතක නැහැ. SL එක කල්ලා ගහන්න දැන් මේකේ තප්පර 30ක් අවසාන තප්පර 30නේ ගහන්නේ. මේකේ අවසාන තප්පර 30නේ ගහන්නේ. එන්ට්‍රිය පළවෙනිම මොඩල් එකේ. මේ මොඩල් එකේ මුල් තප්පර 30 ගැහුවා නම් හරි. මුල් තප්පර 20 ගැහුවා නම් 20 25 30 වගේ ගැහුවා නම් ඒත් ගානට අදාළ දැනට වැටේ. ඒක වෙන්නේ මේ බොඩියෙන් 4න් 3ක් බෙදලා තමයි එන්ට්‍රිය ස්නයිපර් වෙන්නේ. දැන් ඕක මම එහෙම කිව්වොත් වැඩේ චොර වෙනවා. මෙන්න මෙහෙමයි ඒ වැඩේ කරගන්න. ඔච්චර දෙයක් ඔයාලට කරගන්න මම හිතන්නේ පුළුවන් වෙයි කියලා. කරගන්න පුළුවන් නම් ඔබ සමතෙක්. හරිද? මෙන්න මෙහෙම තියන්න. මේකේ 50 මෙතන. ඊට මේකේ 40 මේ 75 ලෙවල් එක කියන්නේ 75% කියන්නේ මෙන්න මේ හරිය. හරියටම මෙන්න මේ හරිය. මේක වදින්නේ මචං 52 තමයි. 52ට උඩ මිස 52කට අඩු වෙන්නේ නෙමෙයි. එන්ට්‍රි මෙතන ක්ලෝස් වෙලා තියෙන්නේ 1.16න්. ඒ කියන්නේ 4කින් තමයි 52ට තියෙන්නේ.
දර ඔන්න ඔය ලයින් එක තමයි වදින්න. ඕක ඔහොම ඔයාලා ගහලා කරගන්න ගියොත් ඕක අමාරුයිනේ. වැඩේ ඔලුවට බර වැඩි. ඒකත් අර විදියටම හදාගන්න. ෆස්ට් තප්පර 30 ගන්න. ඒතර පළවෙනි තප්පර 30 තමයි මේක අනිවාර්යෙන් පළවෙනි 1 මිනිත් කැනල් එකේදී තමයි මෙහෙට ගහලා ටක් ගාලා ගන්න. ඒක ඉතින් හැරි හැරි ඉන්න එපා ටක් ගාලා ගන්න. නැත්තම් ඇස් මට්ටමෙන් මේ කැනල් එක කෑලි 4කට බෙදලා 4න් 3 දන්නවනේ. 4න් 3 අයිටම් එක. ඒ කියන්නේ 4කට බෙදලා 3ක් ගන්න එක. ඒ උඩ පැත්තට 3 අතෑරලා 4න් එකේ ගහන්න. ඒ කියන්නේ මෙහෙන් එනවා නම් 4න් එකෙන් ගැහුවනම් ටක් ගාලා මැනුවල් මේ ඩ්‍රැග් කරලා MT5 එකේ ඩ්‍රැග් කරලා ලිමිට් එක ගහගත්තා නම් ඇඟිල්ලෙන් උඩට ඇදගෙන ටක් ගාලා මෙතෙන්ට සෙට් කරලා මොඩිෆයි දීපු ගමන් මේ ඩන් දීපු ගමන් එහෙම මචං ලිමිට් එක ප්ලේස් වෙනවා. එතකොට මේක ක්ෂණිකව ඊළඟ තප්පරේදී වදිනවා ඇවිල්ලා. ඊළඟ තප්පර 5-10 ඇතුළත අනිවාර්යෙන් වදිනවා. එතකොට ඔන්න ඔය විදිහට 52 එන්ට්‍රි තියෙනවා. 54 තියන්න ඕන. මේ 44 තියන්න ඕන TP. ඔන්න ඔය විදිහට. ඒකත් මචං ෆක් වෙලා තියෙන්නේ. ඒක නූලෙන් ඇවිල්ලා මිස් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම තමයි සෙටප් එක. එදා පේනවනේ එදා ලොස් 3ක් එක ළඟ ගියා. ඒ වුණාට අනිත් පැත්ත හරි. ඊට පස්සේ ආපහු මෙතනින් සෙල් අප් වෙනවා. මෙතනත් කැල්ලලා තියෙනවා. ඒත් මේ දෙවෙනි සෙටප් එක අපිට මෙතනත් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. මෙන්න ඒක. ලොස් එක ප්‍රොෆිට් එක නෙමෙයි හිතන්න ඕනේ සෙටප් එක. ඒවා හිතන්න එපා. ඒවා මම ඊයේ පෙන්නුවා ඔක්කොම. පෙන්නුවා කට්ටිය කරා. මෙන්න සෙල් එකක් පෙන්වනවා මෙතන. පෙන්නුවට ඊළඟ කැනල් එකේම මචං SL. හරිනේ. ඊළඟ කැනල් එකෙන්ම ස්ටොප් ලොස් එක ගහනවා. ඒ කියන්නේ මෙන්න මේ කැනල් එක. මේ කැනල් එකට අපි බයි කරන්නයි දැන් තියෙන්නේ. ඒතකොට මේ කැනල් එකෙත් බලන්න කැනල් එක ක්ලෝස් වෙලා මේ කැනල් එක පටන් ගන්න පළවෙනි තප්පර 30 ගෙවුවා කියන්නේ වදින්නේ මේකෙන් 4ෙන් 3 ඔන්න ඔය හරියටම වදින්නේ. එතකොට ඕක ගිය සතියේ මම දුන්නා. අතන ඉඳන් පිප් 300ක් අපි TP ගත්තා. මේ කැනල් එකට SL එක තියාගත්තා. එතකොට පිප් ගානක් නෙමෙයි බලන්නේ කැනල් එක බලන්නේ මචං. SL එකට වහපු කැනල් එක. දැන් මෙතනත් අපි ගෙවුවේ මේ කැනල් එකට තියලානේ. SL එක ගහපු කැනල් එක. මෙතනත් SL මේ සෙල් එකේ SL එක ගහපු කැනල් එක. මේ කැනල් එකනේ. එතකොට ඔය කැනල් එකට තමයි අපි රිස්ක් කරලා ගහන්නේ. මම මේ වැඩි ස්නයිපර් කරන්න තමයි මේ 4ෙන් 3 කතාව කිව්වේ. නැත්තම් මෙන්න මෙහෙම නිකම්ම ගහන්න මේ කුඩට තියලා. ඒ කියන්නේ කැනල් එක ක්ලෝස් වෙද්දි හෙඩ් එකේ තියලා ගහන්න. ඔහොම ගෙවුවක් කමන්නේ 4ෙන් 3 කන්සෙප්ට් එකට ගෙවුවත් කමන්නේ. කොහොම ගෙවුවත් 56 තමයි එන්ට්‍රිය වදින්න ඕන. එතකොට මෙතනින් SL එක තියාගන්න 54.5. එතකොට තමයි පිප් 15ක වගේ SL එකක් තියෙන. දැන් බලන්න ටික වොල්ටිලිටි ටික වැඩි වෙලා තියෙනවා මාකට් එකේ. මෙතන මේ කැනල් එක ඇතුලේ තියෙනවා මචං කෙලින්ම 54යි 48යි. පිප් 60ක් විතර මේ කැනල් එක ඇතුලේ තියෙනවා. ඔන්න ටික වැඩි වොල්ටිලිටි ටික. එතකොට අපි අනේ මේ මෙතඩ් එකට ගනිද්දි සාමාන්‍යයෙන් 30 60 තියාගෙන තමයි ගහන්නේ. දැන් මෙතනින් ශනික මචං ගහලා දාලා පිප් 20 ගලවලා ඉවර කරලා තියෙනවා. ගලවලා මේකට උඩින් බොඩියක් ක්ලෝස් වෙලා තියෙනවා. ඒකට මෙතනින් කෙලින්ම අපි එන්ටර් වෙනවා. පිප් 50කට TP දානවා. එතකොට ඇවිල්ලා 61කට TP තියෙනවා. පළවෙනි TP එක 61කට තියෙනවා. ඔන්න තෙන්ට. හරිද? ඊට පස්සේ පිප් 80ක් මේක හෝල්ඩ් කරන කෙනෙක් නම් 80 තියෙන්නේ මෙතෙන්ට පළවෙනි TP එක පිප් 50යි. තව පිප් 30ක් යනවා. ඒ කියන්නේ 64ට. ඔන්න තෙන්ට තමයි දෙවෙනි කෙනාගේ TP තියෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට ඒ දෙවෙනි සෙටප් එක ගන්න ඕක තව තැනකට බලමු. මේ අපි මෙතන සෙල් එක බැලුවා, බයි එක කැඩෙද්දි බැලුවා, මෙතන සෙල් එක කැඩෙද්දි බැලුවා. දෙකම තේරුණා. එතනින් ආයි බලමු තව එකක් තියෙද කියලා අල්ලගන්න. මෙතනක් තියෙනවා සෙල් එකක්. මේ ඔන්න මචං ලොකු කැනල් එක. දැන් මොකද කියන්නේ? මේ ටයිම් එකේ කැනල්ස් ලොකු වුණාට වොල්ටිලිටි එක අඩුයි. මෙන්න ලොකු කැනල් එකක්. දැන් මේකේ මෙතන සෙල් එකක් පෙන්වනවා. සෙල් එක වැඩ කරේ නැහැ. ගැහුවා හන්ට් එක. ගැහුවේ මේ කැනල් එකෙන්. දැන් උඹට මේ කැනල් එකට රිස්ක් කරන්න වෙනවා. ඔන්න හිතන්න තියෙන දැන කැනල් එක ලොකුයි. ඒ වුණාට බය වෙන්න එපා. කැනල් එක ලොකුයි. මම තව ටිප් එකක් දෙන්නම්. කැනල් එක ලොකු වෙලාවකට ගහන්න 50ක්. බොඩි 50ක්. වික් ගණන් ගන්න එපා. බොඩි 50ක් ගහලා බලන්න. බොඩි 50ක් ගහලා බලලා 50ට ගහන්න එන්ට්‍රි. කොහොමද? ස්නයිපර්. හරිනේ. මේක ටිප් එකක් නිකන්. නැත්තම් මේක යන ක්ලෝස් එකට ගහුවොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන්න එකක් අර පිප් 80 50 දෙකට බෙදාගෙන ගහන කට්ටියට හිතට එන දේ මට දැන් කියන්න පුළුවන්. එන්නේ හිතට මෙතනින් උඩින් ගහන එක පිප් 50න් ගලවනවා. තව ලිමිට් එකක් දාලා තියෙනවා 50 ලෙවල් එකට ඇවිල්ලා වැදුනොත් ඒක යනවා 80ට. එතකොට මෙතනින් පිප් ගානක් කියලා පිප් 100ක් විතර උවල්ලගෙන. මං අන්න ඒකයි කියන්නේ මොලේ තියෙන එකට මේක ගහන්න පුළුවන් මැච් තියෙනවා මචං අම්බානකට. මේකේ පළවෙනි බේසික් තියරි ටික ඔලුවට දාගත්තම මටත් වඩා හොඳට හතර අතේ ගහන්න පුළුවන් සෙට් එකක් මේකෙන් හැදෙන්න පුළුවන්. ඒකට මං කිසිම ඉරිසියාවකුත් නැහැ මගේ. කිසිම මේකුත් නැහැ. කිසි අවුලකුත් නැහැ. මේ මමත් තව සපෝට් කරනවා. එහෙම අවුලක් නැහැ මචං. හරිද? ඔන්න ඔය ටිප් එකත් මතක